මම ඔයාලට අද කියලා දෙන්න යන්නේ කොහොමද ගෙදරදිම පුපුරණ ද්‍රව්‍යයක් හදාගන්නේ කියලා. මේකට අපිට ඉස්සෙල්ලාම ඕන වෙනවා සීනි. සීනි අ, කුඩු කරගන්න ඕනේ. මේ දෙක කැට තියෙන්නේ. මේක අපි කුඩු කරගන්නවා. ඊට පස්සේ අපිට ඕන වෙනවා මේ පොටෑසියම් පර්මැංගනේට්. ඒ කියන්නේ කොන්ඩිස්. මේක මේ ඕනම පාමිසියකින් ගන්න පුළුවන් අපිට පහසුවෙන්ම. මේ ඉතාම මිල අඩුයි. ඊට පස්සේ අපිට ඕන වෙනවා මේ සල්ප ටිකක්. සල්ප සල්ප පවුඩර්. මේකත් අපිට පහසුවෙන් හොයාගන්න පුළුවන්. ඔය මේ බෙහෙත් කඩවල තියෙනවා. ඊට පස්සේ අපි මේ විදිහට මේ හොඳට මේ කුඩු කරගන්නවා මේ සීනි ටික. ඉතාමත් හොඳට කුඩු කරගන්න ඕනේ පිටි වෙනකන්. පිටි වෙනකම්ම කුඩු කරගන්න. මොකද එතකොට තමයි ප්‍රතික්‍රියාශීලීත්වය වැඩි වෙන්නේ. අංශු කුඩා ප්‍රමාණවල වලට කැඩුනට පස්සේ. අපිට ඊට පස්සේ තියෙන්නේ මේ මිශ්‍රණ හතරම මේ එකට මේ කලවම් කරගන්න. ඉස්සෙල්ලාම පොටෑසියම් පර්මැංගනේට් 100ට ප්‍රමාණයක් 100ට වැඩි ප්‍රමාණයක් පොටෑසියම් පර්මැංගනේට් තමයි අපි යොදාගන්නේ. අ, ඊට පස්සේ අපි භාවිතා කරනවා සීනි. අ, සීනි පොටෑසියම් පර්මැංගනේට් වලට වඩා අඩුවෙන්. ඊට පස්සේ අපි භාවිතා කරනවා සල්ප පොඩ්ඩක්. ඊට පස්සේ අපි භාවිතා කරනවා අපි යොදා ගන්න අඟුරු. ඉස්සෙල්ලාම පොටෑසියම් පර්මැංගනේට් 78ක් විතර යොදා ගන්නවා. වැඩිපුර ඕනේ පොටෑසියම් පර්මැංගනේට් තමයි, කොන්ඩිස් තමයි ඕනේ අපිට. ඊට පස්සේ අපි සීනි සීනි යම්කිසි ප්‍රමාණයක් අර පොටෑසියම් පර්මැංගනේට් වලට වඩා අඩුවෙන් සීනි ප්‍රමාණයක් යොදා ගන්නවා. ඊට පස්සේ අපි ඒවා සල්ප සල්ප අපි සල්ප වලට කලින් අපි දාගන්නවා අඟුරු. අඟුරු ටිකක් දාගන්නවා. අඟුරු කුඩු කරලා දින හොඳටම. අඟුරු ස්වල්ප ප්‍රමාණයක්. ඊට පස්සේ අපි සල්ප පොඩි ප්‍රමාණයක් දාගන්නවා. තාම පොඩි ප්‍රමාණයක් සල්ප. ඊට පස්සේ අපි සල්පත් කලවම් කරගෙන මේක හොඳට මිශ්‍ර කරගන්නවා. හොඳට ගොඩාක් හොඳට මිශ්‍ර වෙන විදිහට
රත් වෙන්නේ නැති වෙන්න හොඳට මිශ්‍ර කරගන්නවා. ඉතාම පහසුවෙන් හිමින් සැරේ මිශ්‍ර කරගන්න තියෙන්නේ දැන් හොඳට. හරි අපි එහෙනම් මේක වැඩ කරන තාලේ පොඩ්ඩක් බලමු ටෙස්ට් කරලා මේ පොඩ්ඩක් දාගන්නවා පොඩි ප්‍රමාණයක්. ඊට පස්සේ මේක පත්තු කරගන්න තියෙන්නේ. ටිකක් පරිස්සමෙන් කරන්න ඕනේ වැඩ. පත්තු කරන්න. ඔයාලට පේනවා ප්‍රාථමික මට්ටමේ පුපුරණ ද්‍රව්‍යයක් විදිහට ප්‍රතික්‍රියා කරන විදිය. අපේ channel එක subscribe කරන්න. තව ඉස්සරහට මේ වගේ අමුතුම විදිහේ වීඩියෝ කරන්න හිතාගෙන ඉන්නවා. සපෝට් එකක් දෙන්න. subscribe කරලා තියාගන්න.